ආයුබෝවන් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් අලුත් අරාබි කෑමක් අරගෙන ආවා. රමදාන් එකට ඉතින් තව සුදුසුයි මච්චුබූස් වගේ තවත් බත් එකක්. අරාබි කෑම මේසෙට හදපු බත් එකක්. මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා චිකන්. ඉතින් චිකන් දෙකක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. කෑලි දෙකට කපාගෙන බටර් ඒ වගේම ලොකු මාළු මිරිස් කරලා ලුණු ගම්මිරිස් සහ කුරුඳු පොතු එනසාල් කරාබු නැටි බේ ලීව්ස් ලොකු සුදු ලුණු ගෙඩියක් බික් පිටින්ම උඩ හරියට හරහට කපලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි උයන්න පටන් ගන්නෙ. බටර් ටික මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. බටර් ග්‍රෑම්ස් 20ක් විතර අරන් තියෙනවා. වීඩියෝ එක අතර වාර මතක් කරනවා ඔයාලට තවමත් මාලි ඩිසිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න. ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. මෙන්න මේ විදිහට තමයි බටර් ටිකට අපි ලුණු ගෙඩියක් දෙකට කපා ගන්නවා. ලොකු ලුණු ගෙඩියක්. සුදු ලුණුත් මෙන්න මේ විදිහට කපාගෙන සම්පූර්ණයෙන්ම ලොකු ගෙඩිය පිටින් උඩින් පොඩ්ඩක් කපලා අයින් කරනවා. කුරුඳු පොතු එනසාල් කරාබු නැටි එකතු කරගෙන තියනවා. බේ ලීව්ස් දෙකක් එකතු කරන් තියනවා. මේ ටික කර වෙන්නෙම නැතුව විනාඩි දෙකක් විතර හිමින් අඩු ගින්දරේ fry කරගන්න. හරිම ලේසි. මේක හදාගන්නේ බාස්මති හාල් වලින් නෙවෙයි. මේක මේ ඇලෙන හාලක් තියෙනවා මසිරි හාල් කියලා කියන්නේ ඊජිප්තියන් රයිස් එකක්. ඉතින් ඒකෙන් තමයි මේ බත් එක හදාගන්නේ. ටිකක් වෙනස් බත් එකක් මච්චුබූස් එකට වඩා. ඔන්න දැන් මේ විදිහට fry කරගෙන ඒකට උණු වතුර එකතු කරගන්නවා ලීටර් 2.5ක්. ඊට පස්සේ චිකන් කෑලි 4 මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු ගම්මිරිස් තමයි එකතු කරගන්නේ. ඉතින් ලුණු කුඩු ගම්මිරිස් රසයම එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ උණු වතුර එකතු කරලා මේක හොඳින් තඹ ගන්න ඕන. විනාඩි 45ක් වගේ කාලයක් යනකොට මේ චිකන් එක හොඳින් තැම්බෙනවා. ඒ වගේම මාළු මිරිස් කරලත් මේ විදිහට එකතු කරගන්නවා. මේක බෙල් පෙපර් එකක්. කියන්නේ ලොකු මාළු මිරිස් එකක් කොළ පාට. ඒකේ ඇට සහ මද ඉවත් කරලා තමයි තියෙන්නේ. දැන් මේක ඔක්කොම මේ විදිහට තඹ ගන්න ඕන. ගොඩක්ම ගින්දර දාන්න එපා. මද ගින්දරේ තඹ ගන්න. විනාඩි 45කින් ඔයාලට මේක ඇති තඹ ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නේ බාස්මති හාල් නෙවෙයි මං කිව්වේ ඊජිප්තියන් රයිස් එක. ඒකයි වෙනස. ඉතින් ක්‍රමේ ටිකක් වෙනස්. ඊට පස්සේ ඒක හොදලා පැත්තකින් තියාගන්න ඕගොල්ලෝ. දැන් මේ තියෙන්නේ චිකන් ටික පෙරා ගන්නවා විනාඩි 45කට පස්සේ. ඒකේ කෑලි කිසි දෙයක් අරගන්නේ නැහැ. එළවලු වර්ග තියෙන ඒවා. වතුර ටික විතරයි එකතු කරගන්නේ අපි. ඊට පස්සේ අපි ඒකට හාල් එකතු කරගන්නවා. ඉතින් මේ චිකන් කිලෝ දෙකට මම හාල් ග්‍රෑම්ස් 750ක් එකතු කරගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. වතුර අඩු වැඩි බලන්න මෙතන සාමාන්‍යයෙන් මම ගත්ත වතුර ප්‍රමාණය හරියටම ගැලපුණා. ලීටර් 2.5 වතුර හාල් ග්‍රෑම්ස් 750ට. දැන් මේක අපි හැමෙන් අඩු ගින්දරේ උයා ගන්න ඕන. ඔයාලා බලන්න රසය අනුව ලුණු එකතු කරගන්න නැවත වාරයක්. මොකද කලින් ලුණු එකතු කරලා තියෙනවා මේ වතුරට. මදි වගේ නම් විතරක් එකතු කරගන්න. ඊට පස්සේ අපි චිකන් ටික රෝස්ට් කරගන්න ඕනේ. චිකන් වලට බටර් සහ තුමත් පේස්ට් එක. ඒ කියන්නේ තුමත් මාජුන් කියලා අරාබියෙන් කියන්නේ. ඒක එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ චිකන් වලට මේක උඩින් අපි මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ බේක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 40ක් විතර මේක බේක් වෙන්න පුළුවන්. උඩ යට දෙකම ඕන් කරන්න oven එකේ. ඊට පස්සේ තමයි අපි බත උයලා ඉවර වෙලා මේක උඩින් එකතු කරන්නේ. ඉතින් හරිම ලේසි. නැවත වාරයක් අපි ආල් අපහු උයා ගන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ බත් එක උයා ගන්න නැහැ. වතුර ගතිය ටිකක් තියෙනකොට අපි මේ විදියට හාල් ටික මේ විදියට අරගන්නවා බත් ටික. ඊට පස්සේ අපි බේකින් 30කට තමයි මේ එකතු කරන්නේ අපි උයාගත්ත බත් එක. ඊට පස්සේ අපේ චිකන් එකත් බේක් වෙලා තියෙනවා. අර බත් එකට උඩින් චිකන් ටික තියලා පොයිල් කොලයකින් වහලා ආපහු බේක් කරගන්නවා විනාඩි 40ක් විතර. ඉතින් ඔයාලට මේක හරිම ලේසි. හැබැයි මේකට හැෂු නැහැ. ඒ වගේම කිසිම දෙයක් නැහැ. ඩෙකරේෂන් නැහැ. මේ විදිහට තමයි අර චිකන් එකේ උඩින් එකතු වෙන තෙල් වගේ ඒ ජූස් එකත් බතට මේ විදිහට එකතු කරගෙන පොයිල් එකෙන් වහලා ඊට පස්සේ තමයි බේක් කරගන්නේ. ඉතින් මම ඩිෂ් දෙකකට හදාගත්තා. චිකන් දෙක එක දෙකට කපපු කෑලි දෙක බැගින් චිකන් කෑලි 4 ඩිෂ් දෙකකට හදාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අවසන් කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. වැදගත් වුණා නම් තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔන්න දැන් බේක් වෙලා ඉවරයි විනාඩි 40කට පස්සේ. දැන් කෑමට සුදුසුයි.
දැන් තියෙන්නේ රස බලන්න තමයි. ගිහින් එන්න. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.